මට නම්බරයක් දෙන්නකෝ. යකෝ මම බැඳලා ඉන්නේ මිනිස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට්ට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. ඔයාට ඔයාගේ ලෝකේ ලොකුම හීනේ මොකද්ද? මගේ මල්ලි වගේ ලංකාවේ ලොකුම කෝටිපතිය අතරට එන එක. එයා දැන් කෝටිපතියෙක්ද? නෑ. එයාටත් ඒක හීනයක් විතරයි. මගේ කොණ්ඩේ මාළු අල්ලගත්ත බලන්න. අනිකේ දෙවියනේ. කොණ්ඩේ මාළු. මේක නම් පුදුම වැඩක්. ඔයා ඒක කොහොමද කළේ? මල්ලි මේ ළමයි පොඩ්ඩක් වඩා ගන්නවද? මට සාරි පොට හදා ගන්න. අක්කේ ඔයා ළමේ තියාගන්න මම සාරිය හදන්න. එපා. මල්ලි මේ දවස්වල තව ළමෙක් බලා ගන්න අමාරුයි. තූ අදත් වත්ත මැද රීලා ගියාද බල්ලෝ? මොකෝ මේ ඔළුව තුවාල කරගෙන අම්මා කිව්වා පිටි ටික හලලා දෙන්න කියලා. ඉතින් මම බිමට හැලුව එච්චරයි මතක. උඹලා ඔහොම වේලි වේලි ඉදියට බං. උඹලා දන්නවද? ඒ කාලේ කෙල්ලෝ මට කැතයි කියලා කිව්වේ මගේ පර්ස් එක දකින්නකන් විතරයි. එතකොට සීයේ පර්ස් එක දැක්කට පස්සේ බේරෙන්න බැරි වෙන්නේ නැතිනේ. පිස්සුද බං? ඊට පස්සේ උන් කිව්වා කැත විතරක් නෙවෙයි තෝ හිගන්නෙකුත් කියලා. මේ මාසේ මොකුත් ඇක්සිඩන්ට් එහෙම නැහැ නේද? නෑ බොස්. එහෙම වෙන්නේ නැතුව බලාගන්නේ කොහොමද? අපි දැනුම් දෙන්නේ නෑ එහෙම උනාම. මාමි 3ට තෙවක් කරන්නද? අපේ දුවේ 3ට නම් තේවක් කරන්න එපා. හෙට මට වැඩට එන්න බැරි වෙයි. වරලත් ගණකාධිකාරී මහත්තයා ගෙදර ඉන්නවද? ඔව් ඒ මම තමයි. කෝ ඉතින් ඔයාගේ වරල? යමන් පොඩ්ඩක් ගේ ඇතුළට වරලා පෙන්නන්න. සචිනි ඔබ මං ඉදි තව කොල්ලෙක් තියන් හිටියා. ඔබ තමයි මොඳම බඩුවක්. ඒ වුණාට මං ආදරේ ඔයාට. මං බඩුවක් නෙවෙයි. සමහරු මං ගැන තැන තැන කියපු ආරංචි වෙද්දි තමයි මං දැනගත්තේ. මගේ ගැන උන් දන්න දේවල් වලින් භාගයක්වත් මං හරියට දන්නේ නෑනේ කියලා. ඔයා අරක්කු සිගරට් බොනවද? අපෝ නෑ. ඔයා විනෝදාංශයක් විදියට මොකද කරන්නේ? බොරු කියන එක තමයි. මොකද්ද ඔයාගේ අසනීපේ? මගේ හස්බන්ඩ් හීනෙන් කියවනවා ડોක්ටර්. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. හස්බන්ඩ් අවදියෙන් ඉන්න වෙලාවට මිනිහට කතා කරන්න දෙන්න. එතකොට ලෙඩේ හරියයි. නවත්තපන් යකෝ. මට ගල් පනිසක් ගන්න. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහොට්ටු කියලා මං රැවටෙනවා. මේ කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙලා. අලුත් ෆීචර් එකක්. ඒකෙන් ඔයාට වැරද්දක් ඉක්මනට වෙන එක වළක්වලා ගන්නවා.